හැමෝම සතුටින් පරිස්සමින් නැති කියලා හිතනවා. මොකද මේ මාසේ පුරාවටම මට අධික වැඩ තියෙන මාසයක් මගේ පුංචි පුතාගේ උපන්දිනේ එන නිසා. ඉතින් ඒකට වැඩ ගොඩක් එක්ක vlogs upload කරන්න ගොඩක් තියෙනවා. ඔයාලට වැදගත් vlogs උත් ගොඩක් තියෙනවා upload කරන්න. ඉතින් මේ අපේ anniversary date එක මායි මගේ හස්බන්ඩ්ුයි දෙන්න මැරි කරාට පස්සේ පුංචි පුතත් එක්ක සමරන දෙවෙනි අවුරුද්ද. ඉතින් අපි සතුට වෙලා බැහැනේ. අපි හිතුවා එයත් එක්ක මේ අවුරුද්ද සමරන එක තමයි වැදගත්ම දේ. ඉතින් එයත් එක්ක අපි දවසම ඉන්නවා කියලා තීරණය කරා. මොකද හස්බන්ඩ් ගොඩක් වෙලාවට ගෙදර නැති නිසා. ඉතින් උදේ මෙයාට කවාගෙන අපි හිතුවා යාව වන් ගෝල් ෆේස් එකේ ඇඩ්වෙන්චර් zone එකට එක්කන් ගියොත් හොඳයි කියලා. මොකද එයා තනියම මාත් එක්ක ගෙදර හැදෙන බබෙක්නේ. ඉතින් එයා ගොඩක් අයට ඕපන් වෙන්න ගොඩක් වෙලාවට බය වෙනවා. ඉතින් මට හිතෙනවා ඒ නිසා දැන් ටිකක් මාස 11 පහ වුණ නිසා එයාව මේ විදිහට ළමයි ඉන්න තැනට එක්කගෙන යන එක හොඳයි කියලා. ඉතින් මේ විශේෂ දවසෙත් අපි එයාට හොඳ දෙයක් විදිහට අපි ඒ දේ කළා. ඉතින් උදේම මම එයාට දුන්නේ ඔයාලා දන්නවනේ ඕට්ස් කියන්නේ ගොඩාක් ගුණ කෑමක්. ඕට්ස් වලින් රට ඉඳි නට්ස් පවුඩර් ඊට අමතරව පීනට් බටර් එකතු කරලා මම හදාගත්ත පල්ප් එකක් තමයි එයාට උදේට දුන්නේ. ඊට පස්සේ මම එයාට මගදි කන්න බඩගිනි වෙයි නැති වෙන්න තව යෝගට් එකකුත් දුන්නා. තව කෙසෙලුත් ඒකට එකතු කරා. ඊට පස්සේ මම දවල් කෑමත් එයාට කවාගෙන ගියේ 11ට විතර. ඉතින් අපි ලෑස්තිලා කෑම හදාගෙන එයාට කවාගෙන යනකොට කොහොමත් පරක්කු වෙනවනේ. ඉතින් පැය 3-4ක් වගේ තමයි එතන හිටියේ. ඉතින් ඊට කලින් මම එයාට දවල්ටත් කෑම ටිකක් 11ට විතර කෑම ටිකක් කැව්වා. මොකද එයා ආස කෑමක් තමයි vegetable rice. හැබැයි vegetable rice එකත් එක්ක එයා egg boil කරලා කන්න කැමති. ඉතින් මං ආස කෑමක් දෙනවා කියලා හිතුවා එයාට. ඉතින් මම අද ඒකටත් එක්ක හිතුවා එයාට fried rice එකක් හදලා දුන්නොත් හොඳයි කියලා. මොකද egg boil කරලා දුන්නොත් එයා egg එක විතරක් කනවා. ඊට පස්සේ වත් කන එකට හොර වෙනවා. ඉතින් ඒ නිසා මම හිතුවා එයාට fried rice එකක් හදලා දුන්නොත් හොඳයි කියලා. ඉතින් chicken තම්බලා වෙනම අරගෙන මේ විදිහට ලූණු සුදු ලූණු තෙම්පරාදු කරලා කැරට් ටිකක් හොඳට තෙම්පරාදු කරලා ගොඩක් chicken fry වෙන්න දුන්නේ නැහැ. මොකද හපන්න බැරි නිසා බාගෙට වගේ fry වෙන්න දැම්මා. ඊට පස්සේ බිත්තරයක් අරලා දාලා සමහර ගම්මිරිස් දාලා කහ චුට්ටක් එකතු කරලා එයාගේ rice එක මම රසට හදාගත්තා. පස්සේ තමයි ලීක්ස් එකතු කරේ. එතකොට තවත් රස වැඩි වෙනවා. ඉතින් පුතා හරි ආසයි මේ rice එක කන්න. හැබැයි ඉතින් ටිකක් කාලා මම තව ටිකක් අරගෙන ගියා. එයාට බඩගිනි වෙන්න පුළුවන්. සමහරවිට බඩගිනි වුණාම අපේ පුතා මේ කෑ ගහනවා අඬනවා. ඉතින් මට තේරෙනවා ඉතින් ඕන මම්ම කෙනෙක්ට තේරෙනවනේ බබාට බඩගිනි වුණාම බබාගේ රියැක්ට් එක මොකද්ද කියන්නේ. ඉතින් මම කෝකටත් කියලා එයාට වෙනම චීස් ඊට අමතරව ඔය පළතුරු මොන හරි මේ කෑම එකත් පොඩ්ඩක් දාන් ගියා බඩගිනි වෙන්න කියලා. මොකද මම අද උදේට ඉුවේ නෑ. මම හිතුවා අද එළියෙන් කෑවොත් හොඳයි කියලා. ඉතින් අපි උදේ 10:11 වගේ වුණා ගෙදරින් යනකොට. ඉතින් මෙයාව හොඳට නාවගෙන මෙයාටත් ඇඳුමක් දාගෙන අපි දැන් මේ යන්න තාත්ති එනකන් තමයි එළියට වෙලා ඉන්නේ. තාත්ති ගියා පොඩි සර්විස් එකක් දාන් එන්න කියලා වාහනේට. අපි එදකන් එළියට වෙලා ඉන්නවා තාත්ති එනකන්. ඉතින් ඔයාලට කියන්න ඕන මේ තැනට අපි යන්න තීරණය කරේ පුංචි පුතා වෙනුවෙන්. මොකද අපි දෙන සතුට වෙලා වැඩක් නැහැ. යාව සතුටු කළේ නැත්තම්. ඉතින් දැන් අපිට පුංචි පුතේ කියන නිසා අපේ සතුටට වඩා වැදගත් වෙන්නේ එයාගේ සතුට. අනික එයාගේ බ්‍රේන් ඩෙවලොප්මන්ට් වලට එතකොට එයා කාත් එක්ක හරි අර කරන්න ඕන ඇක්ටිවිටීස් කියන යාළුවොත් එක්ක ඉන්න දාන්න. අන්න ඒ විදිහට එයාව ඒ දේවල් වලට පුරුදු කරන්න මම මාසේ 11 ඉඳන් එයාව පාක් එක්කයි යනවා. ඊට අමතරව මේ ළඟ තියෙන පාක් එකට එක්කන් යනවා. ඒ වගේ පොඩි පොඩි දේවල් කරා. හැබැයි ගෙවල් ළඟ ඉන්න ළමයි එක්කන් සෙල්ලම් කරන්න එක්කන් යනවා. හැබැයි මෙයා වැඩි මූව් වෙන්න කැමති උනේ නැහැ. ඉතින් මේ නිසා මම හිතුවා දැන් ටී ළඟකදී ඉඳන් මෙයාව මේ විදිහට ඇඩ්වෙන්චර් සෝන් එකට එක්කන් ගියොත් හොඳයි කියලා. ඉතින් ඊට කලින් අපි දෙන්න යා නිදියන් හිටපු නිසා අපි දෙන්න ගියා. අපි දෙන්නගේ බ්‍රෙක්ෆාස්ට් එකයි ඩිනර් එකට කලින් ලන්ච් එකයි දෙකම එකට ගන්න. මොකද අපි බ්‍රෙක්ෆාස්ට් එක කරන් තිබ්බේ උදේ ටී එක විතරයි බන් එකත් එක්ක. ඉතින් ඊට පස්සේ අපි දෙන්න කන්න ඉඳගත්තට පස්සේ ඔන්න අපේ පුතා අවදි වුණා. ඉතින් මේක වන් ගෝල් ෆේස් එකේ යට තියෙන ඒරියා එක මාර ලස්සනයි. ඒක අලුතෙන් හදලා මම
ගියේ නැහැනේ හුඟ කාලෙකින්. පස්සේ තමයි යන්න පුළුවන් වුණේ. මොකද බබා හම්බුණාට පස්සේ ඒ වගේ එන්ජොයි කරන්න වෙලාව අපිට අඩුයිනේ පුතාගේ වැඩත් එක්ක. ඉතින් ඒ නිසා මට යන්න බැරි වුණා හුඟ කාලෙකින් ගියේ. ඉතින් මෙයා අවදි වුණා. ඊට පස්සේ මෙයාට මම හිතුවා පොටැටෝ චිප්ස් අරන් දුන්නොත් හොඳයි කියලා. එයාට ගම්මිරිස් නැතිව චිප්ස් විතරක් දුන්නා ලුණු නැතිව. බැදලා එයාට වෙනම ටිකක් මම අරගත්තා එතනින්. හැබැයි ටිකයි කෑවේ වැඩි ආසාවක් තිබෙන්නේ නැහැ. ඉතින් මං ගෙනත් තිබ්බට චීස් ඒව කවලා එයා වෙක්කන් යනවා කියලා හිතුවා. ඊට කලින් මම මෙයාට ලෙගින් එකක් ගන්න ආවා. මට ලෙගින් එකක් තිබ්බේ නැහැ එයාට සෙට් වෙන්න, ෆිට වෙන්න එකක්. ඊට පස්සේ මම එලිගන්ට් ස්මෝකර්ස් එකට ගියා එයාට. මොකද්ද අර ලෙගින් එකක් වගේ ජීන්ස් එකක් ගන්න බබාලට සෙල්ලම් කරන්න ධනිස් තුවාල නොවෙන්න. ඊට පස්සේ ඒ ජීන්ස් එක අරගෙන එයාට එතනින් ඇඳුමම මම චේන්ජ් කරා. ඊට පස්සේ ඇඳුම චේන්ජ් කරලා මම ගියා බබාලට සෙල්ලම් කරන්න පුළුවන් තව තැන් තියෙනවද බලන්න. හැබැයි මට සෙට් උනේ ඇඩ්වෙන්චර් සෝන් එක විතරයි. මෙතනචර සෙට් උනේ නැහැ. එතනක් තිබ්බ බබාලට සෙල්ලම් කරන්න. හැබැයි මට ඊට වඩා හොඳයි කියලා හිතුණා ඇඩ්වෙන්චර් සෝන් එක. ඒකේ ගොඩාක් ඇක්ටිවිටීස් තියෙනවා. මේ එන්ට්‍රන්ස් එකට එන්ටර් වෙන්න කලින් එතන තියෙන ෆෝම් එකක් ෆිල් කරලා අපිට රෙජිස්ටර් වෙන්න. ඊට පස්සේ ප්‍රයිස් එක වෙනවා කොහොමද 2500යි. බබයි වන් පේරන්ට් කෙනෙක්ට යන්න පුළුවන්. ඊට අමතරව වෙන පේරන්ට් කෙනෙක් ඇඩ් වෙනවා නම් 2000 ආයෙ පේ කරන්න ඕනේ. ඉතින් අපි සොක්ස් ගත්තා. එතකොට මේ හැම එකටම ඔක්කොම ටෝටලි 6500ක් වගේ තමයි මට මතක. What? Wah, udah naik kayaknya loh. Ya. Ya. Oh, tadi orang yang ketemu na? Buang ya. You ready? You're confused. Wow. අනේ අල්ලගන්නේ. අර බෝල් ටික කයින් ඉඩ හදලා දෙන්න එකට. Oh, come on, come on. Leon, come here, Leon. Say don't call me now, but say don't call me now, 'cause I'm better off without. But say don't call me now, but say don't call me now, but say don't call me now, 'cause I'm better off
මුහුදක් වාගේ ගැලුවේ මගේ ජීවිතයම ඔබේ සුවඳින් පිරෙනවා ටච් මහලක් තනවා ඔබ වයිකෙන් දන් යන්නේ මගේ විසවුනි ඔබ ළඟ මාතන් නිවෙනවා දිව්‍යාංගනා මගේ හිතරන් දිව්‍යාංගනා හිතනවා මගේ පුතාගේ වයසත් එක්ක බලනකොට එයාගේ ඇක්ටිවිටීස් ගොඩක් හොඳයි කියලා. එතන ඉන්න අයියලා, අක්කිලා, නංගිලා කරන හැම දෙයක් දිහා මෙවොන් හරි අවධානයෙන් බලාගෙන ඉඳලා එයාත් ඒ දේවල් කරන්න try කරා. ඉතින් මට හරි සතුටුයි මගේ මෙවන්ගේ ඇක්ටිවිටීස් මම හිතුවට වඩා එයාගේ ගොඩක් ඉම්ප්‍රූව්මන්ට්ස් තිබ්බා කියලා මම හිතනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ බබාලව මෙතනට එක්කගෙන යන්න. මොකද අලුත් වෙනසක් අලුත් තැනක්. මට හිතෙනවා ඒකෙන් මගේ මෙවොනුත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අයියලා කරන දේවල් එයා කරන්න ගොඩාක් try කරනවා. පුංචි මාස 11ක පුංචි පුතෙක්නේ. ඉතින් එයාට පුළුවන් විදිහට එයා දේවල් කරන්න උත්සාහ කරන ගැන හරිම සතුටුයි. තව මෙයාට ඇවිදලා දුවන්න පුළුවන් නම් මීට වඩා වැඩ ගොඩාක් කරයි කියලා මම හිතුවා. තාම ඉතින් අල්ලගෙන නැගිටින නිසා ඒ තරම් දෙයක් කරගන්න උනේ නැහැ. Wow, I just really me what I like, even I like that. Is good, no? මේක නම් කැමතියි මම තව ටිකක් නෑ ඉතින් මමයි හස්බන්ඩ්ුයි ගොඩාක් සතුටු වුණා මෙයා කරන දේවල් දිහා බලලා. අපේ ඇනිවර්සරි ඩේට් එක මාර විදිහට අපි එන්ජොයි කරා. මගේ පුතාගේ දේවල් දිහා බලලා සතුටු වෙන එක තමයි අපි දෙන්නගේ තියෙන එකම සතුට. මගේ පුතා වෙනුවෙන් ඕනම දෙයක් කැප කරන්න ලෑස්ති. ඉතින් ඕනම අම්මා කෙනෙක් එමනේ තමන්ගේ ජීවිතේ වැදගත්ම දේ වෙන්නේ ළමයා හම්බුනාට පස්සේ එයාත් එක්ක ගෙවෙන හැම තප්පරේම හැම විනාඩියෙම පුංචි පුතා එක්ක පුංචි දුව එක්ක ඉන්න තමයි කැමති. ගොඩාක් අම්මලා ජොබ්ස් කරනවා. ඉතින් ගෙදර ඉන්න නිතරම බලන්නේ පුංචි පුතා එක්ක පුංචි දුව එක්ක කාලය ගත කරන. මමත් එහෙම මම කොච්චර ගෙදර හිටියත් එයාත් එක්කන් මට එයාත් එක්ක ඉන්න හැම තප්පරේම මම මිස් කරගන්නේ නැහැ. හැම විනාඩියෙම හැම තප්පරේම එයාගේ අලුත් දේවල් හැම දෙයක්ම මම වීඩියෝ කරගන්නවා. මට ඒව මතක විදියට එකතු කරගන්න ඕන. මගේ ජීවිතේ මම වටිනම දේ තමයි මගේ පුතා. ඉතින් ඕනම අම්මා කෙනෙක් එහෙමයි. ඉතින් ওই විදිහට තමයි දවස ගෙවුනේ. ඉතින් බලන්නකො මේ කොහෙටද යන්නේ කියලා. මේ තමයි බබාලගේ පේන්ටින් රූම් එක. Only pink color, please. මේවන් බලන හොඳට කලර් Only we have pink color. අපේ පුතාට තාම මේක පුංචි වැඩි. එයාට පේන් කරන්න තාම තේරෙන්නේ නැහනේ. ඉතින් අපි ඒ නිසා එතන හිටියේ නැහැ. අනිත් ළමයින්ට නම් ඒක ගොඩාක් එන්ජොයබල් කියලා මම හිතුවා. ඉතින් පුතාවත් නිදි කරව ගත්තා වාහනේ එන ගමන්. ඊට පස්සේ යාට නූඩ්ලස් උත් කවාගෙන ටිකක් රෙස්ට් එකේ තියලා අපි ගියා. අපි දෙන්නගේ ඩිනර් එකට ඩිනර් අවුට් එකක්. ඉතින් මම හිතුවා උදේ ඉඳන් එයාව මහන්සි කරලා ටිකක් රෙස්ට් එකේ ඉන්න ඕන. ඉතින් යාට හොඳටම නිින්ද ගිහින් තිබ්බේ. ඉතින් ඒ නිසා හස්බන්ඩ් එයාව වඩාගෙන ගියා. මොකද එයාව හැරවන්න එක පව් කියලා හිතුණා. ඒත් මෙයාට මේවා බලවුවොත් ගොඩක් ආසාවෙන් වටපිටාව බලන්න හරි ආසයි. නමුත් මේ වෙලාවේ අපි ආව ඇහැරෙුවේ නෑ. එයාව නිදි කරලම තිබ්බා. ඉතින් ගෙවලේ අපි තුන්ගේ ඇනිවර්සරි ඩේට් එකනේ. මට හස්බන්ඩ් ආයෙත් හැපි ඇනිවර්සරි කියලා විශ් කරා.
ඉතින් අපි හැමදාම කන කෑම වලට වඩා වෙනස් විදිහට කෑම ගන්නයි මට ඕනේ උනේ. ඉතින් අපි වෙනස් තීම් එකක් මෙතන තියෙන්නේ ඉන්දියාවේ තියෙන. අපි හිතානු ඉන්දියාවේ ගිහිල්ලා මහා භාරතේ නම් කෑම ගන්නවා වගේ තමයි මට දැනුනේ. ඒ වගේම මාර ලස්සනයි view එක. මෙතන පෝට් සිටිය ගෝල්ෆ් ෆේස් එතකොට බීච් සයිඩ් මේ ඔක්කොම පේනවා ලොබි ඒරියා එකට. හැබැයි ඒ වෙලාවේ ක්ලෝස්ඩ් අපි එද්දි රෑ වුණානේ. අපිට එද්දි ඩිනර් බෆට් එකට ඕඩර් එක දාලා තිබ්බත් අපි එද්දි ක්ලෝස් වෙන ටයිම් නිසා අපිට ගිහින් වැඩක් නැති නිසා අපි එක්ස්ට්‍රා අපි කැමති කෑම ඕඩර් කරා. මට ඕනේ උනේ රොටි වර්ග try කරලා බලන්න. ඉතින් හරිම රසයි. ඔයාලත් ගිහින් බලන්න මේකේ කෑම හරිම රසයි. ඉතින් අපි මෙවෝනුස් ගී පරාටා try කරා. මේක ඉන්දියාවේ තියෙන හරිම රස කෑමක්. මෙතන තියෙන ඔක්කොම ඉන්දියාවේ මෙනුස් තමයි තියෙන්නේ. පානීර් එක සුපර්බ්, චිකන් වලින් හදපු තිබ්බා මෙල්ට් කරපු හදපු රස කරි එකක්. ඉතින් අපි හොඳට එන්ජොයි කරා. ඉතින් ඊට පස්සේ අපි දෙන්නගේ ඇනිවර්සරි කේක් එකත් කපලා අපි හිමීට ගෙදර ආවා. ඉතින් ওই විදිහට තමයි අපේ දවස ගෙවුනේ. තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. රේ සිතුවිලි මුහුදක් වාගේ ගැලුවේ මගේ ජීවිතයම ඔබ සුවඳින් පිරෙනවා ටච් මහලක් තනවා ඔබ වයිකෙන්දන් යන්නේ මගේ විසවුනි ඔබ ළඟ මාදන් නිවෙනවා දිව්‍යාංගනා